2020 ඕලෙවල් ගණිත පේපර් එකේ ඒ කොටස අමතක නොවෙන දැනුම මල්ලක් සමග AI තාක්ෂණය 3D තාක්ෂණය භාවිතයෙන් සුපිරියටම ගොඩ දාමුද? දැන් අපි අපේ පළවෙනි ප්‍රශ්නෙට යමු. ඉතින් මේකේ කියනවා නිවසක මාසික දුරකථන භාවිතය සඳහා ගාස්තුව රුපියල් 1500කි. එකතු කළ අගය මත බදු එහෙම නැත්නම් වැට් බද්ද වශයෙන් ඊට තවත් රුපියල් 180ක් එකතු කරනු ලැබේ. ඒ අනුව එකතු කළ අගය මත බදු අය කරනු ලබන ප්‍රතිශතය සොයන්න කියලා කියනවා. ඕන් අපිට ප්‍රතිශතයක් තමයි හොයන්න තියෙන්නේ. ඉතින් මෙතන හින්ට් එකක් දීලා තියෙනවා. ප්‍රතිශතය සෙවීම බදු මුදල බෙදන්න ඕනේ මූලික ගාස්තුවෙන් ඒක ගුණ කරන්න ඕනේ 100ෙන්. 100ෙන් නෙමෙයි 100%. මෙන්න මේක භාවිත කරලා මේක අපිට හදන්න කියලා හින්ට් එකක් දීලා තියෙනවා. මම දැනට 112 කියලා ගහන්නම්. අපි ස්ටෙප් එක බලමු. ඒතරේ නිවැරදි. අපි බලමු ස්ටෙප් ටික මොනවද කියලා. පළවෙනිම ස්ටෙප් එක දීලා තියෙනවා. මූලික ගාස්තුව 1500යි. ඒ වගේම බදු මුදල 180යි. ඉතින් මෙවුවා ගන්න කියලා කියනවා අපිට ප්‍රශ්නේ ඇසුරෙන්. ප්‍රශ්නේ දීලා තියෙනවා මේ රුපියල් 1500යි රුපියල් 180යි මේ විස්තර දීලා තියෙනවා. මේක මොනවද කියලා මේ දත්ත ටික හඳුනා ගන්න කියලා කියනවා පළවෙනි පියවර විදිහට. දෙවෙනි පියවර විදිහට මෙන්න මේ සූත්‍රය අපි ලියා ගන්න ඕනේ. මොකද්ද? ප්‍රතිශතය සමානයි බදු මුදල බෙදීම මූලික ගාස්තුව ගුණ කිරීම 100%. ඉතින් මෙන්න මේක පාඩම් කරගත්තට ප්‍රශ්නයක් නැහැ. මොකද මේක නිතරම වුමනා වෙන දෙයක්. අපි ඊගාව පියවර බලමු. ඉතින් සූත්‍රයට දැන් ආදේශ කරන්න තමයි තියෙන්නේ. ඉතින් බදු මුදල රුපියල් 180යි. ඒ වගේ මූලික ගාස්තු 1500යි. මෙන්න මේක 100%ෙන් ගුණ කරන්න ඕනේ. ඉතින් මේක බින්දු බින්දු කැපිලා සුළු වෙලා ඉදි මම මේක සුළු කරන්න යන්නේ නැහැ. එතලින්ම උත්තරේ අපිට ගන්න පුළුවන් 180 බෙදීම 15 කියලා මෙතන ඇවිල්ලා තියෙනවා. ඒ වගේම අවසාන උත්තරේ එනවා 112යි කියලා එනවා. 15 රාජ්‍යක්කේ බැරි නම් මේක වරදින්න පුළුවන් කියලා මේකේ කියලා තියෙනවා. ඉතින් අපි දෙවෙනි ප්‍රශ්නය බලමු. ඉතින් මේකේ කියනවා රූපයේ දැක්වෙන තොරතුරු ඇසුරෙන් X හි අගය සොයන්න කියලා කියනවා. ඉතින් මෙන්න මේ AB පාදයයි AC පාදයයි දිගින් සමානයි කියලා මෙතන මාක් කරලා තියෙනවා. ඉතින් මේ වගේ මෙතන X කියලා දීලා තියෙනවා. මෙතන 110යි කියලා දීලා තියෙනවා. X තමයි හොයන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට උත්තර දීලා තියෙනවා. ඒ වගේම හින්ට් එකක් දීලා තියෙනවා. අපි හින්ට් එක බලලා ඉමු. බාහිර කෝණයේ අංශක 110ක් බවත් මේ සම ද්විපාද ත්‍රිකෝණයක් බවත් මතක තබා ගන්න. සරල රේඛාවක් මත කෝණ අංශක 180යි කියලත් මේකේ මතක් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ ටික ඇසුරෙන් ඔයාලා මේ ගාන හදන්න පුළුවන්ලු. එහෙනම් මම අංශක 70 කියන එක දෙන්නම්. උත්තරේ නිවැරදි. අපි බලමු මේක හදන විදිහ. ACB කෝණය ධන 110 සමාන 180 කියනවා. මොකද ACB කෝණය කියන්නේ මෙන්න තියෙනවා ACB. මෙන්න මේ කෝණයයි මෙන්න මේ 110 එකතු වුණාම අංශක 180යි කියලා කියනවා. මොකද සරල රේඛාව මත කෝණ. ඒ හින්දා ACB කෝණය අංශක 70යි කියලා කියනවා. ACB කෝණය මෙන්න මේ කෝණය අංශක 70යි කියලා කියනවා. ඊළඟ පියවර විදිහට අපිට කියනවා මෙය සම ද්විපාද ත්‍රිකෝණයක් බව හඳුනා ගන්න කියලා. ABC කෝණයයි ACB කෝණය එතකොට සමාන වෙනවලු. මොකද AB සහ AC පාද සමාන කියලා දීලා තියෙන නිසා. ඉතින් මේ AB පාදයයි AC පාදයයි සමානයි කියලා දීලා තියෙනවා. යන්නේ හින්දා මෙන්න මේ කෝණය අංශක 70යි කියලා අපි දැන් දන්නවා. එහෙනම් මෙන්න මේ කෝණය සමාන වෙනවා. මොකද මෙන්න මේ පාදයට සම්මුඛ කෝණය මේක. මේ පාදයට සම්මුඛ කෝණය මේක. අපි දන්නවා ප්‍රමේය ත්‍රිකෝණයක පාද සමානයි නම් ඊට සම්මුඛ කෝණ සමානයි කියලා ප්‍රමේයක් තියෙනවා. එතකොට මේක සම ද්විපාදයි. එහෙනම් මෙන්න මේ පාදයේ ඉස්සරහින් තියෙන එකත් මේ පාදයේ ඉස්සරහින් තියෙන කෝණයත් මේ දෙක එකිනෙකට සමාන වෙනවා. එහෙනම් x වල උත්තරය අංශක 70යි. මෙන්න මේ විදිහට අපිට x සමාන අංශක 70යි කියලා දීලා තියෙනවා. දැන් අපි ඊගාව ප්‍රශ්නේ බලමු. ඉතින් මෙන්න මේක විසඳන්න කියලා දීලා තියෙන ප්‍රශ්නයක්. එකයට x ඍණ එකයට 3x සමානයි. දෙක බෙදීම 3. මොකද්ද මේ වගේ දෙයක් විසඳන්න කියලා කිව්වොත් අහන්නේ x වලට උත්තරයක් ගන්න කියලා තමයි කියන්නේ. මම x සමාන 1යි කියන එක දෙන්නම්. ඉතින් බලමු මේක හදන විදිය කොහොමද කියලා හින්ට් එකකුත් දීලා තියෙනවා. හරයන් සමාන කර ගැනීම පොදු හරය 3x. මෙන්න මේක හොයාගන්න කියලා කියනවා. එහෙනම් පොදු හරය 3x විදියට කරලා ලවය සුදු කරලා x හොයන්න කියලා තමයි මේක කියන්නේ. පියවර ටික බලමු. ඉතින් පොදු හරය 3x හොයාගෙන තියෙනවා. මම හිතනවා ඔයාලා ළමෙක් පොදු හරය ගන්න විදිය මොනවද කොහොමද කියන ඒ විස්තර දන්නවා ඇති කියලා මම හිතනවා. ඉතින් අපි ඊගාව පියවර බලමු. ඉතින් මේකේ කියනවා පොදු හරය 3x වෙන්න නම් මේ පළවෙනි එක එකයට x නේ තිබ්බේ. එහෙනම් මෙන්න මේක උඩයි යටයි දෙකම 3ෙන් ගුණ කරනවා. ඍණ එකයට 3යි. මේක ආයෙත් කීයෙන්වත් ගුණ කරන්න ඕනේ නැහනේ.
එහෙනම් මෙතන එනවා 3 බෙදීම 3x ඍණ 1යට 3x කියලා එනවා. මෙන්න මේක සමාන වෙනවා 2 බෙදීම 3. එහෙනම් මෙන්න මේ තුනේ ඒවා කැපිලා යනවා. මෙන්න මේක අපි ඊගාව පියවර බලමු. මෙන්න මේක අපිට උත්තරය ඇවිල්ලා තියෙනවා 2 බෙදීම 3x සමානයි 2 බෙදීම 3 කියලා. එහෙනම් මේ 2 බෙදීම 3 2 බෙදීම 3 කැපිලා යනවා. x සමානයි 1යි කියලා අපිට උත්තරය එනවා. ඉතින් අපි ඊගාව ප්‍රශ්නයටත් යමු. මිනිසුන් 4 දෙනෙකුට වැඩක් නිම කිරීමට දින 6ක් ගත වේ. යයි ඇස්තිමේන්තු කර ඇත. ඔවුන් දින 3ක් වැඩ කිරීමෙන් පසු තවත් මිනිසුන් 2 දෙනෙකු මෙම කණ්ඩායමට එකතු වූයේ නම් එම වැඩේ තව දින කීයකින් නිම කළ හැකිද? ඉතින් මේකේ මම හින්ට් එක පොඩ්ඩක් බලනවා. ඉතින් මේක අපිට කියන මුළු වැඩ කොටස් ගණන. එහෙම නැත්නම් මිනිස් දින ගණන මුලින්ම හොයන්නලු. ඊට පස්සේ දින 3කට පස්සේ ඉතුරු වැඩ කොටස් ගණන හොයන්නලු. දින 3කට පස්සේ තව වැඩ කොච්චරද කියලා බලන්න ඕනලු. ඒ 9 මිනිසුන් ගණනෙන් බෙදන්නලු. එතකොට අපිට අවශ්‍ය උත්තරය හම්බ වෙයි. මේක දින 2යි කියලා දාලා අපි හදන විදිය බලමු. ඉතින් නිවැරදි මුළු වැඩ ප්‍රමාණය එහෙම නැත්නම් මිනිස් දින ගණන මුලින්ම හොයන්න ඕනේ. ඉතින් මේක අපිට කියලා තියෙන විස්තර වලින් ගන්නවා මිනිසුන් 4 දෙනෙක් මුලින්ම ඒ වගේම දින 6ක්. එහෙනම් 4 වාරක් 6 24යි. මිනිස් දින 24යි. එහෙනම් මිනිස්සු 4 දෙනෙක්ට දින 6ක් ගත වෙන වැඩක් හින්දා මිනිස් දින 24යි කියලා කියනවා. එහෙනම් ඊගාව පියවර බලමු. මුල් දින 3 තුල නිම කළ වැඩ ප්‍රමාණය. ඒ කියන්නේ මිනිසුන් 4 දෙනෙක් දවස් 3ක්. එහෙනම් 4 වාරක් 3 12යි. මිනිස් දින 12ක වැඩ මේ වෙද්දි කරලා. ඊගාව පියවර පිට කියනවා ඉතිරි වැඩ කොච්චරක් තියනවද කියලා බලන්න කියලා. තා වැඩ කොච්චරක් තියනවද? මුලින්ම වැඩ තිබ්බා 24ක මිනිස් දින 24ක වැඩ තිබ්බා. මිනිස් දින 12ක වැඩ ඉවර කරා. එහෙනම් තව මිනිස් දින 12ක වැඩ තියෙනවා. 24න් 12ක අඩු වුණාම 12යිනේ. එහෙනම් තව මිනිස් දින 12ක වැඩ තියෙනවා. ඊළඟ පියවර නව කණ්ඩායමේ මිනිසුන් කී දෙනෙක් ඉන්නවද කියලා බලන්න ඕනේ. මුලින්ම 4ක් හිටියා අලුතෙන් දෙන්නෙක් ආවා. එහෙනම් මිනිසුන් 6 දෙනෙක් අලුතෙන් වැඩ කරනවා. එහෙනම් මිනිස් දින 12ක් තව වැඩ කරන් තියෙනවානේ. එහෙනම් ඊගාව පියවර බලමු. ඉතින් අපි දැන් දින ගණන හොයන්න ඕනේ. ඉතිරි වැඩ ප්‍රමාණය බෙදන්න ඕනේ මිනිසුන් ගන්නේ. මිනිස් දිනනේ අපි දන්නේ. මිනිස් දින 12ක් තියෙනවා වැඩ. එහෙනම් තව මිනිසුන් 6 දෙනෙක් ඉන්නවා. 12 6ෙන් බෙදුවට පස්සේ අපිට එනවා දින 2යි කියලා. ඉතින් උත්තරේ දින 2යි. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නයත් බලමු. ඉතින් මේකේ කියන රූපයේ දැක්වන ඍජුකෝණී ත්‍රිකෝණයේ අගය සොයන්න කියලා කියනවා. මෙන්න x ඉන්නවා. මේක 8 තියෙනවා, මේක 7 තියෙනවා, මේක 6 තියෙනවා. ඉතින් මේකේ හින්ට් එක අපි පොඩ්ඩක් බලමු. ත්‍රිකෝණී ත්‍රිකෝණයක පාද සම්බන්ධ කිරීමට පයිතගොරස් ප්‍රමේය භාවිතා කරන්න කියලා කියනවා. එහෙනම් පයිතගොරස් ප්‍රමේය භාවිත කරලා මෙන්න මේ x වල උත්තරය හොයන්න ඕනේ. ඉතින් මම මේකේ සෙන්ටිමීටර් 3යි කියන එක උත්තරය දාලා හදන පියවර ටික බලමු. ඉතින් මේකේ මුලින්ම AC වර්ගය සමානයි. AC මේක AC කියලා දෙය මෙන්න මේ කාරණේ මේක AC මාක් කරලා නැහැ. AC වර්ගය සමානයි 8 වර්ගය ධන 6 වර්ගය. පයිතගොරස් ප්‍රමේය අපි දන්නවනේ. මෙන්න මේ 8 වර්ගයයි 6 වර්ගයයි එකතුව සමාන වෙන්න ඕනේ. මේ කර්ණයේ වර්ගයට සමාන වෙන්න ඕනේ. එතකොට අපිට එනවා AC වර්ගය සමානයි 64 ධන 36. ඒ කියන්නේ 100යි. එහෙනම් AC වර්ගයනේ සමාන වෙන්නේ 100ට. එහෙනම් AC කියන්නේ 100 වර්ගමූලය. ඒ කියන්නේ සෙන්ටිමීටර් 10යි. ඊළඟ පියවර විදිහට කරන්න ඕනේ x අගයන හොයන්න ඕනේ. දැන් අපිට ආවේ සෙන්ටිමීටර් 10 කියලා මෙන්න මෙතන ඉඳන් මේ කර්ණයේ සම්පූර්ණ දිග. අපිට හොයන්න ඕනේ x. එහෙනම් අපි කරන්නේ මම අර 10න් සෙන්ටිමීටර් 7ක් අඩු කරනවා. අපිට උත්තරය එනවා සෙන්ටිමීටර් 3යි කියලා. ඉතින් සමහරු මේක දාන්න පුළුවන් උත්තරය 10යි කියලා. එහෙම දැම්මනම් ලකුණක් වාට අඩු වෙනවා. මොකද x ගේ අගය හොයන්න කියන්නේ කර්ණයේ අගය නෙමෙයි. ඉතින් දන්නේම නැතුව ප්‍රශ්න 5ක්ම ඉක්මනට ඉවර වුණා. ඉතින් තාමත් ඔයාලා මේක නිකම්ම බලන් ඉන්නවා නම් නිකමට පල්ලෙහාට ගිහිලා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මම මේ උගන්වන ක්‍රමය හොඳයිද? මේ වෙබ්සයිට් එකකින් උගන්වන විදිය හොඳයිද? මේක ලුත් ක්‍රමයක්. මේ විදිය කවුරුත් කරන්නේ නැහැ. ඉතින් මේ විදිය හොඳයිද නරකයිද කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම. කමෙන්ට් දැම්මොත් තව ඉස්සරහට මේ වගේ හොඳ වීඩියෝ අලුත් තාක්ෂණයත් එක්ක දියුණු කර සුපිරිම වීඩියෝ ඉස්සරහටත් බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඊගා ප්‍රශ්නෙටත් යමු. ඉතින් කුඩාම පොදු ගුණාකාරය හොයන්න තමයි තියෙන්නේ. මෙන්න මේ දීලා තියෙනවා 3x 2xy 4y වර්ග කියලා දීලා තියෙනවා එකක්. ඉතින් මේකේ හින්ට් එකක් අපි බලලා ඉමු. මුලින්ම කියනවා සංගුණකවල ඒ කියන්නේ මෙන්න මේ 2 3 4 විජ්‍ය පදේ නැතුව ඒවා සංගුණකවල
විතරක් කුඩාම පොදු ගුණාකාරය හොයන්න කියලා කියනවා. විජ්ජීය පදවල වැඩිම බලයන් තෝරන්න කියලා දෙවෙනියට කියනවා. එතකොට මේක කුඩාම පොදු ගුණාකාරය හොයාගන්න පුළුවන්ලු. මෙතන KPG කියලා දාලා දෙන එක ලොකුවට හිතන්න යන්න එපා. ඉතින් මම මේක 12xy වර්ග කියන එක දීලා මේකේ පියවර ටික බලන්න. පළවෙනි පියවර දීලා තියෙනවා. මෙන්න මේ 3x කියන එක මෙයා ලියලා තියෙනවා 3 වතාවක් x. 2xy කියන එක ලියලා තියෙනවා දෙවතාවක් x වතාවක් y කියලා. 4y වර්ග කියන එක ලියලා තියෙනවා. මේක දෙකේ වර්ගය කියලා ලියලා තියෙන්නේ. හැබැයි මේක ලියන්න ඕනේ දෙවතාවක් y ගුණ කිරීම y වතාවක් y කියලා. ඉතින් ඊගාව පියවර අපි බලමු. ඉතින් මේක අපි මුලින්ම හොයාගන්න ඕනේ ඉලක්කම් වල කුඩාම පොදු ගුණාකාරය. ඉතින් මේ මෙතන දෙකේවා දෙකක් තියෙනවා. ඉතින් එක දෙකක් ගන්නවා. එතකොට මේ තව 3කුයි තව 2කුයි ඉතුරු වෙනවා. එහෙනම් දෙකේවා 2යි 3 1යි අරගෙන කුඩා පොදු ගුණාකාරය අපි හොයාගන්න ඕනේ. ඒ කියන්නේ දෙවතාවක් 2 4යි 4 වතාවක් 3 12යි. එහෙනම් සංඛ්‍යාවල කුඩාම පොදු ගුණාකාරය 12යි. මම හිතනවා ඔයාලා කුඩා පොදු ගුණාකාරය හොයන්නේ කොහොමද කියන එක මේ වෙද්දි දන්නවා කියලා. ඉතින් ඊගාවට අපි කරන්න ඕනේ විජ්ජීය පදවල වැඩිම බලයන් තෝරගන්න ඕනේ. ඔන්න බලන්නකෝ. වැඩිම බලයන් ටික තියෙන්නේ මෙන්න මෙතන. x වල වැඩිම බලය තියෙන්නේ x වල පළවෙනි බලය. එහෙනම් x වල පළවෙනි බලය ගන්නවා. y වල වැඩිම බලය තියෙන්නේ y වර්ග. එහෙනම් x y වර්ග කියන එක ගන්නවා. එහෙනම් අපිට උත්තරේ එනවා මෙන්න xy වර්ග අරගෙන තියෙනවා. අවසන් උත්තරේ එනවා 12 කියන එක මුලින්ම ගත්තා. එහෙනම් 12යි xy වර්ග කියලා හොඳට මතක තියාගන්න. කුඩා පොදු ගුණාකාරය වද්දී විජ්ජීය පදවල වැඩිම බලය තියෙන එක තමයි ගන්න ඕනේ. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නය බලමු. වස්තුවක චලිතය පිළිබඳ දුර කාල දත්ත වගුවක් පහත දැක්වේ කියලා කියනවා. ඉතින් මේක අහනවා පළවෙනි ප්‍රශ්නේ විදිහට වස්තුවේ වේගය තත්පරයට මීටර වලින් සොයන්න කියලා. එම වේගයෙන් වස්තුව මීටර 22ක් යාමට ගතවන කාලය සොයන්න කියලාත් කියනවා. ඉතින් මේකේ හින්ට් එක අපි බලලා ඉමු. මේක කියනවා වේගය සමානයි දුර බෙදීම කාලය කියලා. එහෙනම් කාලය සමාන වෙනවා දුර බෙදීම වේගය වලට. වේගය කියන එක පල්ලයට ගත්තා, දුර කාලය කියන එක එහා පැත්තට ගත්තා. එහෙනම් කාලය සමානයි දුර බෙදීම වේගය. ඉතින් වස්තුවේ වේගය තත්පරයට මීටර වලින් හොයන්න කියලා කියනවා. මම මේකේ උත්තරේ මුලින්ම දාලා ඉන්නම්. ඉතින් මේක අපි පියවර ටික බලමු. ඉතින් මෙන්න මේ විදිහට අපි දත්ත ටික මුලින්ම අරගෙන තියෙනවා. දෙවෙනි පියවර විදිහට වේගය සමානයි දුර බෙදීම කාලය කියලා අරගෙන තියෙනවා. ඉතින් මේකේ මුලින්ම අපි දුරකුයි වේගයකුයි තෝරගන්න ඕනේ. ඉතින් බලමු ප්‍රස්තාරේ. මෙතන කැමති එකක් ගන්න. මේවා ඔක්කොම ඒකාකාර ප්‍රවේග වලින් ගිහින් තියෙන්නේ. මම මෙතන ගන්නම් 8 කියන එක. ඔයාලට ඕන එකක් ගන්න පුළුවන්. මෙතන මම 8 කියන එක ගන්න නිසා ඒකට පල්ලෙහෙන් තියෙන කාලය. ඒ කියන්නේ මේ මීටර 8ක් යද්දී ගිහින් තියෙන කාලය තත්පර 4යි. එහෙනම් මේ 4 කියන එකත් ගන්නවා. එහෙනම් මේකේ වේගය සමානයි දුර බෙදීම කාලයනේ. එහෙනම් අප බෙදීම 4 සමානයි 2යි ms ඍණ 1. මේ ලියා තියෙන ms ඍණ 1 කියන තමයි. m බෙදීම s කියලා කියන්නේ ms ඍණ 1 කියන එක තමයි. එහෙනම් ඊගාව පියවර විදිහට අපිට තියෙනවා කාලය හොයන්න. මේකෙන් අහන්නේ මීටර 22ක් යාමට ගතවන කාලයනේ. එහෙනම් මීටර 22ක් කාලය සමානයි දුර බෙදීම වේගයනේ. දුර මීටර 22යි. කාලය මේ වේගය 2යි. තත්පරයට මීටර 2යි. එහෙනම් මේක 22 බෙදීම 2 කිව්වහම උත්තරේ එනවා තත්පර 11යි කියලා. එහෙනම් අපි ඊගාව ප්‍රශ්නයත් බලමු. ඉතින් 8 වෙනි ප්‍රශ්නය කියනවා දී ඇති වෙන් රූපයේ A ඩෑෂ් මේලේ B නිරූපණය කරන ප්‍රදේශ තෝරන්න කියලා කියනවා. A ඩෑෂ් මේලේ B. ඉතින් මේකේ ප්‍රදේශ අඳුරු ගන්න කියලා තියෙන්නේ. මේ වෙද්දී අඳුරු කරලා තියෙන්නේ. මොකද මේක ස්ටෙප් විදිහට පෙන්වන්න බෑනේ. එහෙනම් මේක අඳුරු කරලා තමයි තියෙන්නේ. නැත්නම් හරිනම් මේක අඳුරු කරලා නෙමෙයි තියෙන්නේ. ඉතින් මේක A ඩෑෂ් කියලා කියන්නේ Aට අයිති නැති කොටස. මේ තියෙන A කියන එක මෙන්න මේ Aට අයිති නැහැ කියන්නේ මේ A රවුමට පිටින් තියෙන සියලුම කොටස්. සහ මෙතන මේ A ඩෑෂ් මේලේ B නෙමෙයි A ඩෑෂ් ඡේදනය B. එහෙනම් ඡේදනය තියෙනවා ඊට B කියලා කියන්නේ මෙන්න මේ B කියන රවුම. එහෙනම් ඡේදනය කියලා කියන්නේ A ඩෑෂ්. ඒ කියන්නේ Aට අයිති නැති Bට Aට අයිති නැති කොටසයි Bට අයිති කොටසයි දෙකම එකතු වෙලා තියෙන ප්‍රදේශය. එහෙනම් Aට අයිති නැති කොටස ගාම ඒ රවුමෙන් පිට ඔක්කොම අයිති වෙනවා. මෙහෙත් අයිති වෙනවා. මේ කැලලත් අයිති වෙනවා. මේ මැද්ද කැලල අයිති වෙනවද? නෑ ඒ කැලල අයිති වෙන්නේ නෑ. Bට අයිති කොටස මේ තියෙන Bට අයිති කොටස මෙන්න මේ රවුම. මෙන්න මේ දෙකේම ඡේදනය. ඒ කියන්නේ දෙකටම පොදු ප්‍රදේශය. ඒ කියන්නේ මෙන්න මේ කොටස නේද? ඒ අඳුරු කරලා තියෙන්නේ අන්න ඒ කොටස තමයි. ඉතින් මේක ඔයාලා අඳුරු කරද්දිම ඔයාලා ලකුණු දෙකක් හම්බ වෙනවා. ඉතින් අපි ඊගා ප්‍රශ්නයක් බලමු. ඉතින් මේ ප්‍රශ්නේ කියලා තියෙනවා රූපයේ දැක්වෙන වෘත්තයේ කේන්ද්‍රය O වේ. දී ඇති තොරතුරු අනුව
x හි අගය සොයන්න කියලා කියනවා. ඉතින් අපි මුලින්ම රූපය බලමු. මෙතන අංශක 30යි කියලා මේ කෝණය දීලා තියෙනවා. මෙතන අංශක x වෙන මොකුත් දීලා නැහැ. ඉතින් මෙන්න මේක x කියන අගය තමයි අපි හොයන්න ඕනේ. ඉතින් මේකේ මෙතන s කියන එක මේ වෘත්තයේ මත තියෙන්නේ. ඉතින් මේක වෘත්තයේ මත ගිහින් තියා කියන්නේ මේක දැන් ඔයාලා අපි හොයාගන්න ඕනේ. මේකේ මේ x කියන අගයනේ. අපි දැන් අයිඩියා එකක් නැත්තම් මුලින් මේ හින්ට් එකක් ඕනේද කියන එක ක්ලික් කරනවා. ඊට පස්සේ බලන්න විස්කම්භය මගින් පරිධිය මත සාධන කෝණය අංශක 90යි කියලා කියනවා. ඒ වගේම ත්‍රිකෝණයේ කෝණවල ඓක්‍ය අංශක 180යි කියලාත් කියනවා. අන්න ඔය දෙක පාවිච්චි කරලා අපිට මේක හදන්න පුළුවන්. එහෙනම් මම හදන්නම්. ඉතින් මේක ටිකක් අමාරු ගන්න නිසා මම මේක ඔයාලට පේන්නම හදන්නම්. ඉතින් බලන්න මේ PQ කියන එක. මෙන්න මේ පාදයේ මත මේ පාදයෙන් වෘත්තයේ පරිධිය මත සාධන කෝණය. මෙන්න මේ x කියන එක. ඒ වගේම මෙන්න මේ කෝණය මේ QRP කියන කෝණය. මෙන්න මේකත් එකම ඛණ්ඩයේ කෝණ. මෙන්න මේ x කියන එකයි මේකයි දෙකම එකම ඛණ්ඩයේ කෝණ. එහෙනම් මට කියන්න මෙන්න මෙතන x නම් මෙන්න මේ PRQ කියන එකත් x නේද? එතන මේක එහෙමනම් වීඩියෝ එක ලයික් එකක් දාන්න. එතකොට මේක x නම් මෙන්න මේ PR කියන එක මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රය හරහා ගිහින් තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේක විස්කම්භය. එහෙනම් මේ විස්කම්භය මගින් පරිධිය මත සාධන කෝණය. මේ තියෙන මේ විස්කම්භය තියෙන විස්කම්භයෙන් පරිධිය මත සාධනවා කෝණයක්. එහෙනම් මෙන්න මේ කෝණයේ අංශක කීයද? අංශක 90යි නේද? ප්‍රමේයයක් තියනවා නේද එහෙම එකක්. එහෙනම් මෙන්න මේක අංශක 90යි. එහෙනම් මෙන්න මේ අංශක 90ට මෙන්න මේ අංශක 30 එකතු වුණාම අංශක 120යි. ඒ අංශක 120ට මෙන්න මෙතන තියෙන කෝණය එකතු වුණාට පස්සේ ත්‍රිකෝණයක අභ්‍යන්තර කෝණවල ඓක්‍ය අංශක 180යි. මෙන්න මේක 120 ධන x සමානයි 180 වෙනවා. එහෙනම් x සමානයි අංශක 60යි වෙනවා. ගන්න. ඉතින් අංශක 60 කියන එක වැරදි කියලා කිව්වට මෙතන ස්ටෙප් ටික බලද්දී ඔන්න බලන්න අන්තිමට x සමානයි අංශක 60යි කියලා දීලා තියෙනවා. ඉතින් මේක වෙබ්සයිට් එකේ පොඩි අවුලකින්ද අංශක 60 කියන එක වැරදි කියලා පෙන්නනවා. ඉතින් කොහොම හරි අන්තිම උත්තරේ අංශක 60යි. මම හිතනවා ඔයාලට උත්තරේ ආපු විදිය තේරුණා කියලා. එහෙනම් අපි ඊගා ප්‍රශ්නය බලමු. log AB සමානයි c නම් පහත ප්‍රකාශ අතුරින් නිවැරදි ප්‍රකාශය තෝරන්න කියලා කියනවා. ඔන්න බලන්න මේක අපි හින්ට් එකක් ඕනනම් බලමු. ලඝු ගණක ආකෘතිය දර්ශක ආකෘතිය හැරවීමේදී පාදයේ එලෙසම පවතී. අනෙක් අගයන් මාරු වේ. ඔන්න කියනවා පාදයේ විදිහටම තියන්නලු අනිත් අගයන් පාදයේ එහෙම තියන්නලු අනිත් අගයන් මාරු කරන්න. පාදය කියන්නේ මේ මෙතන මේ පල්ලෙහාම පොඩි යද දාන එක තමයි පාදය. එහෙනම් A කියන එක එහෙමම තියෙනවා. A කියන එක ඔන්න බලන්න A තියෙනවා. මේකේ A කියන එක තියෙනවා. අනිත් අගයන් මාරු කරන්න. එහෙනම් මේ B තියෙන තැනට නිකන් මේ මතක තියාගන්න ක්‍රමයක් කියන්නේ. මේ B තියෙන තැන වෙනුවට C කියන එක දාගන්නලු. B තියෙන තැනට C දාගන්නවා. එහෙනම් A උඩින් තියෙන්න ඕනේ C. මෙන්න බලන්න මෙතන C ආවා. එහෙනම් C වෙනුවට එන්න ඕනේ B. එහෙනම් A වල C වෙනි දර්ශකයේ සමානයි B කියලා එනවා. බලන්න උත්තරේ හරියද කියලා. උත්තරේ නිවැරදි. මේක පියවර බලන්න ඕනේ නැහැ නේද? ඉතින් උත්තරය ආවා. අපි ඊගා ප්‍රශ්නෙට යමු. ඉතින් ඔයාලා දැන් 11 වෙනි ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙද්දි ඔයාලා සාර්ථක ලෙස ප්‍රශ්න 10ක් නිම කරා. ඉතින් ප්‍රශ්න 10කුත් කරලා ඔයාලා තාම මේ ඉතින් ප්‍රශ්න 10 ඔයාලට හොඳට තේරුණාද නැද්ද කියන කමෙන්ට් එකක් දාන්න. මම වීඩියෝ එකකින් බලාපොරොත්තු වෙන එච්චරයි. ඔයාලා කමෙන්ට් එක, ලයික් එක, සබ්ස්ක්‍රයිබ් එක. ඉතින් මෙන්න මේ ටික ඉතින් උදව්වක් ඉතින් ඒ ටික කරන්න. ඒ වගේම යාළුවන්ට ෂෙයා කරන්න. එහෙනම් අපි 11 වෙනි ප්‍රශ්නේ බලමු. ඉතින් මේක සුළු කරන්න කියලා කියනවා. මෙන්න මේකේ 3x වතාවක් 6x මේකේ දීලා තියෙනවා 3x බෙදීම y වතාවක් 5y වර්ග බෙදීම 6x කියලා. එහෙනම් මේක අපි ටක් ගාලා හදමු. මේක අමාරු දේවල් නෙමෙයි ඇත්තටම. මෙන්න මේ 3x කියන කෙලෙම කැපෙනවා 6x වලට. එහෙනම් මෙතන පල්ලෙහා 2 වෙනවා. මෙන්න මේ y කියන එක කැපෙනවා මෙතන y වර්ගයේ 1 y එකක් ඉතුරු වෙනවා. එහෙනම් උඩ ඉතුරු වෙන්න ඕනේ 5y y කියන එක පල්ලෙහා ඉතුරු වෙන්නේ 2 කියන එක. බලන්න. මේ පළවෙනිම එක නේද? එහෙනම් ඒකට උත්තරේ ගමු. ඔන්න හින්ට් එක උදියාද බොරුවට බලන්න ඕනේ නැහනේ. විජය පද වෙනම සුළු ගන්න කියලා කියනවා. සංඛ්‍යා වෙනම සුළු ගන්න කියනවා. එහෙම නේ ඉතින් කොහොමත් කරන්නේ. එහෙනම් පියවර ටිකත් අපි ඕනනම් බලමු. ඔන්න බලන්න සංඛ්‍යා ටික සුළු කරලා තිනවා 3 බෙදීම 1 5 බෙදීම 6 මෙතන කපලා තියෙනවා 15 බෙදීම 6 කියලා. ඒ වගේම 5 බෙදීම 2 කියලා සුළු කරලා තියෙනවා. ඊගා පියවර විදිහට මේක විජය පද සුළු කරලා තියෙනවා. x බෙදීම y වතාවක් y වර්ග බෙදීම x මේවා කපලා අන්තිම වෙනවා y කියලා. ඊගා පියවර විදිහට මේවා එකතු කරලා ලියලා තියෙනවා. සරලයි. 5y බෙදීම 2. එහෙනම් ඊගා ප්‍රශ්නය බලමු. සමුහිත සංඛ්‍යාත ව්‍යාප්තියක කොටසක් මෙහි දැක්වේ. පන්ති ප්‍රාන්තය දීලා තියෙනවා සංඛ්‍යාත දීලා තියෙනවා. ඉතින් මේක අපේ ප්‍රශ්නෙන් අහනවා 11 15
පන්තියේ ඉහළ පන්ති සීමාව මොකක්ද කියලා අහනවා. ඒ වගේම දෙවෙනි ප්‍රශ්නේ විදිහට අහනවා පහළ පන්ති සීමාව මොකක්ද කියලාත් අහනවා. එහෙනම් අපි මේක හින්ට් එක බලලා ඉමු. අපිට හින්ට් එක දීලා තියෙනවා ඉහළ සීමාව කියන්නේ පන්තියේ විශාලම අගය. ගන්න 11 15 නම් මේක ඉහළ පන්ති සීමාව මේක විශාලම අගයනේ. එහෙනම් 15 නේද? පන්තියේ විශාලම අගය 15. එහෙනම් 15 තියෙන ඒවා බලන්න 15 තියෙන ඒවා දෙකක් තියෙනවා. 15 මායිම උදෙසා ඊට පෙර පන්තියේ ඉහළ සීමාව හා මෙම පන්තියේ පහළ සීමාව අතර මධ්‍ය අගය ගන්න කියලා කියනවා. බලන්න 11 15 කියන එක. 11 15 කියන 11 තමයි පල්ලෙහාම එක. ඊට කලින් ප්‍රාන්තරයේ 10 කියන එක තියෙනවා. එහෙනම් මෙන්න මේ 10යි 11යි මැද්දේ තියෙන්නේ. ඔන්න වඩ පුළුවන් 10 දන 11 බෙදීම දෙක කියලා හදන්න. එහෙම නැත්නම් කෙලින්ම වට 10.5 දාන්න පුළුවන්. 10.5 කියන එක හදලා පෙන්නන්න දෙයක් නෙමෙයිනේ. ඒක ටක් ගාලා හිතෙන් හදන්න පුළුවන් දේවල්. එහෙනම් 10.5 තමයි එන්න ඕනේ. එහෙනම් 15 සහ 10.5 ගන්න උත්තරේ ආවා. පියවර ටිකත් ඕනනම් බලමු. ඉහළ සීමාව කෙලින් 15යි කියලා මේ අරගෙන තියෙනවා. පහළ සීමාව 10 ධන 11 බෙදීම 2 කියලා අරගෙන තියෙනවා. සමානයි 10.5යි. ඊගා ප්‍රශ්නෙත් බලමු. ABCD සමාන්තර ආශ්‍රයේ AB සමානයි 12 සෙන්ටිමීටර්ද BCD ත්‍රිකෝණයේ වර්ගඵලය 48 සෙන්ටිමීටර් වර්ගයද වේ. AP දිග සොයන්න කියලා කියනවා. මෙන්න මේ දිග ඒ කියන්නේ h කියන එක හොයන්න කියලා කියනවා. සමාන්තර ආශ්‍රයේ AB 12යි කියලා කියනවා. ඒක මාක් කරා අපි BCD කෝ BCD B තියෙනවා C තියෙනවා D තියෙනවා. මෙන්න මේ ත්‍රිකෝණයේ 48යි කියලා කියනවා. AP දිගනේ වань කියන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණයේ සයිස්ම නේද මෙන්න මේ ඊට උඩින් තියෙන ADB ත්‍රිකෝණයත් එකම සයිස් නේද? මේක සමාන්තර ආශ්‍රයන්නේ. සමාන්තර ආශ්‍රය විකර්ණයෙන් මේක වර්ගඵලය දෙකට බෙදෙනවා. එහෙනම් මේක 48යි මේක 48යි සමාන්තර ආශ්‍රයේ මුළු වර්ගඵලය 96යි. එහෙනම් මෙන්න මේ 96 කියන එක අපිට සමාන කරන්න පුළුවන්. මෙන්න මේ වර්ගඵලය හොයන සූත්‍රය. සමාන්තර ආශ්‍රයේ වර්ගඵලය හොයන සූත්‍රය මොකද්ද? ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එහෙනම් මේක අපිට එනවා 12. මෙන්න මේ AB ට සමාන වෙනවා මෙන්න මේ DC කියන එකත්. හරිද? මොකද මේවා සමාන්තර ආශ්‍රය මෙන්න මේ සම්මුඛ පාද සමානයි. ඒ වගේම මේකේ 12 වතාවක් h කියන එක අපිට ගන්න මේ h කියන්නේ ලම්බ උස. මේ දෙක අතර ලම්බක උස තමයි h කියන්නේ. එහෙනම් 12 වතාවක් h සමාන වෙනවා 96ට. එහෙනම් 96 12න් බෙදුනාට පස්සේ අපිට උත්තරේ එනවා 8 සෙන්ටිමීටර් කියලා. ඉතින් මෙන්න මේ විදිහේ උත්තරේ එනවා. ඔන්න හින්ට් එකකුත් දීලා අපි ඉතින් මේවා බලන්න ඕනේ නැහැ. දැන් අපි හදන විදිය දන්නවා. ඉතින් පියවර ටික ඕනනම් බලන්න පුළුවන් මුළු වර්ගඵලය මේ අරගෙන තියෙන මේ 48 දෙකෙන් ගුණ කරලා. ඔන්න විස්තරය තියෙන විකර්ණයක් මගින් එහි වර්ගඵලය සමාන කොටස් දෙකකට බෙදනවලු. සමාන්තර රාශියක. ඊගා පියවරේදී දීලා තියෙන වර්ගඵලය සමානයි පාදයේ ගුණ කිරීම ලම්බ උස. මේ තියෙන්නේ සමාන්තර රාශියක වර්ගඵලය. පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඊගා පියවරේදී දීලා තියෙනවා 96 සමානයි 12 වතාවක් AP කියලා. මෙන්න මේ විදිහ 8 සෙන්ටිමීටර කියලා අරගෙන තියෙනවා. ඉතින් හරියම ලේසි. ඊට අපි ඊගා ප්‍රශ්නේ බලමු. 14 වෙනි ප්‍රශ්නය. P සහ Q සමතල බිමක පිහිටි ලක්ෂ දෙකකි. AB සිරස් කණුවකි OAB මේ තියෙනවා AB සිරස් කණුවක්. Q සිට බලන විට B හි ආරෝහණ කෝණය. Q කෝ Q වලින් නම් බලද්දී ආරෝහණ කෝණය. දැන් මේක මාක් කරලා තිබ්බනේ මේක මාක් කරලා නැහැ කියලා හිතන්න. අංශක 70ක්ද B සිට P හි අවරෝහණ කෝණය අංශක 50ක්ද වේ කියලා කියනවා. මෙම තොරතුරු රූපේ නිරූපණය කරන්න කියලා කියනවා. එහෙනම් මුලින්ම අපි බලමු මේකේ හින්ට් එක මොකක්ද කියලා බලමු. මේ දේ හින්ට් එක දිහා තියෙනවා. ආරෝහණ කෝණය Q ළඟත් අවරෝහණ කෝණය B ළඟත් ලකුණු කරන්න කියලා කියනවා. ඒකාන්තර කෝණ වගේ P කෝණය සොයා ගන්න පුළුවන් කියලා කියනවා. අපිට කියලා තියෙනවා මේකේ මේ P කියන තැන තමයි මේක දාන්න ඕන. අවරෝහණ කෝණය ඉන්නේ මෙතන නෙමෙයිනේ අවරෝහණ කෝණය ඉන්නේ මෙන්න මේ උඩ. එහෙනම් අපිට ඒක මේ P කියන තැනට ගන්න කියලා කියනවා. ඉතින් මේක අපි උත්තරේ දාලා ඉතින් මෙතන උත්තරේ වැඩි කිව්වා මොකද මේ මෙන්න මෙතන P 70යි Q 50යි කියලා දීලා තියෙනවා. නිකම් 50 70 කියන එක දුන්නේ. කමන්නේ අපි P වල ටික බලමු. ඉතින් මේක AQB 70යි කියලා දාලා තියෙනවා. AQB මෙන්න මෙතන අංශක 70යි Q සිට B හි ආරෝහණ කෝණය අංශක 70ක් නිසා ආරෝහණ කෝණය කියන්නේ උඩට. මේක කියනවානේ B හි අවරෝහණ කෝණය කියලා. එහෙනම් B හි අවරෝහණ කෝණය දිහා තියෙන මෙතන. මෙන්න මේ උඩේ ඉඳන් පල්ලෙහාට අඳින එක තමයි අවරෝහණ කෝණය. මෙන්න මේක තමයි අංශක 50. එතකොට මෙතන අංශක 50 වුණේ කොහොමද? මෙන්න මේක සමාන්තරයි මේ පොළොවත් සමාන්තරයි. එහෙනම් ඒකාන්තර කෝණ නිසා මෙන්න මෙතන 50 ඉඳන් මේකත් 50යි කියලා දාලා තියෙනවා. ඉතින් ආරෝහණ කෝණ කියන්නේ අවරෝහණ නෙමෙයි නම් ආරෝහණනේ. ඒක මතක තියාගන්න පුළුවන්. අවරෝහණ කියන්නේ පල්ලෙහාට නම් කියන්නේ පල්ලෙහා අඩුයි කියන එක. එහෙනම් පල්ලෙහාට ඒක අවරෝහණ පල්ලෙහාට නම් ආරෝහණ කියලා කියන්නේ ඒක අනිත් පැත්ත.
උඩට මේ තියෙන්නේ. උඩට මෙන්න මෙතන අඳින අංශක 70. හැබැයි මේකේ මෙතන අපි අංශක 50 කියන මෙතන ඒකාන්තර කෝණ නිසා මෙතන මාක් කරලා තියෙනවා. නමුත් ඒක එහෙම කරන්න එපා. මොකද අවරෝහණ කෝණේ මාක් කරන්න කිව්වා මෙතන මාක් කරන එක වැරදි. ඔයාලා මාක් කරන්න ඕනේ මෙතන විතරයි. මේක වෙබ්සයිට් එක මේ හදද්දී විච්ච එක ප්‍රශ්නයක්. දැන් තමයි මටත් මේක මතකුණේ එක මේ වැරදි කියලා. එතකොට මෙන්න මේක මෙතන මාක් කරන්න එපා. ඔයාලා ඒක කිලින් මෙතන මාක් කරාම හොඳටම ඇති. ඉතින් මේකේ ස්ටෙප් ටික අපි බලාගෙන යන්න ඕන. APB 50 කියලා ඒ මාක් කරපු විදිහ ඒගොල්ලෝ නිකන් කියලා තියෙනවා. ඊළඟ ප්‍රශ්නය බලමු. ඉතින් අපි 15 වෙනි ප්‍රශ්නෙටම ආවා. ගුණෝත්තර ශ්‍රේණියක පළමු පදය 6ද දෙවන පදය ඍණ 12ද වේ. තුන්වන පදය සොයන්න කියලා කියනවා. ගුණෝත්තර ශ්‍රේණියක් නම් ඒකේ අපිට තියෙනවා පොදු අනුපාතයක්. ඒක කරන්නේ අපි ඕනම අපේ සංඛ්‍යා රටාවේ ඕනම තැනකින් අරගෙන ඉස්සරහින් තියෙන සංඛ්‍යාවෙන් පසුපස සංඛ්‍යාව අඩු කරන්න මේ බෙදන්න ඕනේ. එහෙනම් මේකේ දෙවෙනි පදයේ තියෙනවා පළමු පදයේ තියෙන. එහෙනම් 6 ඍණ 12 ඒ විදිහට යන්නේ. තුන්වෙනි පදේ තමයි හොයන්න ඕනේ. මේක අපි R එහෙම නැත්නම් පොදු අනුපාතය හොයා ගන්නවා. ඍණ 12 බෙදීම 6. ඒ කියන්නේ ඍණ 2යි නේද? අපි මේක හින්ට් එක බලලා ඉමු. එන්න හින්ට් එක දීලා තියෙනවා. P සමානයි AR වර්ගය. A කියලා කියන්නේ පළවෙනි පදය. R කියලා කියන්නේ දැන් හොයාගත්තා ඍණ 2. එහෙනම් ඍණ 2 වර්ගය කියන්නේ 4යි. A කියලා කියන්නේ 6යි. එහෙනම් 6 වතාවක් 4 24යි. ඔන්න බලන්න අපිට උත්තරය ආවා. එහෙනම් පියවර ටිකක් ඕනනම් දීලා තියෙනවා. මේ තියෙන R මුලින්ම හොයන්න ඕනේ. ඊගාවට E tree කෙනකට සූත්‍රය ආදේශ කරලා පදේ හොයාගන්න ඕනේ. ඊගා ප්‍රශ්නත් අපි යමු. ඉතින් ප්‍රශ්න 15කුත් ඉවර වුණා. තාමත් සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරන්න, යාළුවන්ට ෂෙයා කරන්න. ඔයාලා මුල් වතාවනේ මේ වගේ ලස්සන ඉගෙන ගන්න. එහෙනම් අපි 16 වෙනි ප්‍රශ්නේ දැන් බලමු. ABC ත්‍රිකෝණයේ AC හි මධ්‍ය ලක්ෂය කීයද? ABC ත්‍රිකෝණයේ තියෙනවා හරි. AC හි මධ්‍ය ලක්ෂය Q කියලා කියනවා. AQP ත්‍රිකෝණය. AQP ත්‍රිකෝණය මෙන්න මේක සමානයි QCB. QCB මේක. මෙන්න මේ දෙක අංශක 90යි කියලා කියනවා. මෙන්න මේ පාද දෙක සමානයි කියලා පස්සේ මම මාක් කරගත්තා. ඉතින් මේක මාක් කරලා නෙමෙයි දීලා තිබ්බේ. අපි මනමයි මාක් කරගන්න ඕනේ. ඉතින් පළවෙනි ප්‍රශ්නේ අහනවා APQ කෝණයට සමාන කෝණයක් නම් කරන්න කියලා. APQ කෝ APQ මෙන්න මේ කෝණය සමාන කෝණයක් නම් කරන්න කිව්වට පස්සේ කෙලින්ම ඒකට බැලුණා සමාන එක තියෙන. ඉතින් මෙන්න මේ ABC කියන එක තමයි. ඉතින් ඒක එන්න හේතුවක් තියෙනවා. මෙන්න මේකේ මේ මධ්‍ය ලක්ෂ්‍ය වලටනේ මේවා ගහලා තියෙන්නේ. මෙන්න මෙතන අංශක 90යිනේ. මේකත් අංශක 90යි මේකත් අංශක 90යි. මේ අංශක 90 කෝණය කියන්නේ මෙන්න මේ දෙක සමාන්තරයි. සමාන්තර කෝණයක් හරහා ගියපු සමාන්තර රේඛා දෙක හරහා ගියපු ඒ කියන්නේ ඡේදනය කරපු රේඛාව මෙන්න මෙතන තියෙනවා. එහෙනම් මෙන්න මෙතන හැදලා තියෙනවා කෝණ දෙකක්. මේවට කියන කෝණවල නම මොකක්ද කියන්නේ? කමෙන්ට් එකක් දාන්න. මේක ඒකාන්තර කෝණද මොනවද මේක F හැදෙන්නේ නෑ. මේ F හැදෙන්න තමයි තියෙන්නේ. මම කමෙන්ට් එකක් දාලා කියන්නේ මේකට කියන නම මොකක්ද කියලා. ඒකාන්තර කෝණද එහෙම නැත්නම් ප්‍රතිමක කෝණද බද්ධ කෝණ ඔය තියෙන කෝණ වර්ග ගොඩක් තියෙනවානේ. මට මතක නෑ කියලා හිතාගෙන ඔයාලා දාන්න මේකට උත්තරේ මොකක්ද කියලා. උත්තරේ නෙමෙයි. මේක මේ මොන කෝණයක්ද කියලා. ඉතින් කෙසේ හෝ වේවා. එහෙනම් මෙන්න මේකට සමාන වෙනවා මෙන්න මේ ABC කෝණය. ඕනනම් ඔයාලට මේ ABC කෝණය කියන ලියන්න පුළුවන්. EBC කෝණය කියලා ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. රෝමි ඉලක්කම් දෙකෙන් අපිට අහනවා PQ සමානයි සෙන්ටිමීටර් 4යි. කෝ PQ? මෙන්න මේක සෙන්ටිමීටර් 4යිලු. එහෙනම් BC දිග හොයන්න කියලා කියනවා. අපි මේකට පොඩි හින්ට් එකක් බලමුද? මෙන්න මෙතන අනුරූප කෝණ කියලා දීලා තියෙනවා. දැන් ඔයාලා කමෙන්ට් එක දාපු එක හරිනම් ලයික් එකක් දාන්න. වැරදි වුණා නම් එහෙම ඔයාලා මේක දැන් ඉගෙනගෙන වදයක් කරගන්න බැරි වුණා කියලා වදයක් කරගන්න එපා. දැන් ඉගෙන ගන්න. අලුතෙන් ඉගෙන ගන්න. එහෙනම් අනුරූප කෝණ මගින් සමාන්තර රේඛා හඳුනා ගන්න කියලා කියනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය භාවිතා කරන්න කියලා කියනවා. ඕන් දැන් මධ්‍ය ලක්ෂ ප්‍රමේයක් ගැන කියනවා. මධ්‍ය ලක්ෂ ප්‍රමේය වලට මතකද? එහෙනම් දන්න කෙනෙක් කමෙන්ට් එකක් දාන්න මධ්‍ය ලක්ෂ ප්‍රමේය කමෙන්ට් එකක් දාන්න. මට මතක නෑ මධ්‍ය ලක්ෂ ප්‍රමේය මට මතක නෑ. ඒක වෙන දේ නම් මට මතකයි. එහෙනම් මෙන්න මේකේ දිග වගේ දෙගුණයක් වෙන්න ඕනේ මෙන්න මේක. මේ පාද සමානයිනේ. මේ AB පාදයේත් මධ්‍ය ලක්ෂය තමයි P කියලා කියන්නේ. එහෙනම් මෙන්න මේ PQ රේඛාව වගේ දෙගුණයක් වෙන්න ඕනේ BC කියන එක. අනේ මේක 8 සෙන්ටිමීටර නේද? බලන්න මේක 8 සෙන්ටිමීටර තියෙන දෙවෙනි ප්‍රශ්නේ මෙතනයි තියෙනවා. අපිට ABC කෝණය බල මෙතන ABC කෝණ මෙන්න මේක තමයි උත්තරේ. ඉතින් පියවර ටික දීලා තියෙනවා. ඔන්න සමාන්තර කතාව දීලා තියෙනවා. කෝණ දෙක සමානයි ඒ හින්දා BC සමානයි දෙවරක් 4 කියලා දීලා තියෙනවා. Q කියන්නේ AC මධ්‍ය ලක්ෂ්‍ය වන අතර PQ හා BC සමාන්තර වේ. මේ සමාන්තර හින්දා තමයි මේ පාද දෙකත් සමාන වුනේ. මෙන්න මේ පාද දෙක සමාන්තර නිසා තමයි මෙන්න මේ පාදයක් දෙකට කැඩුනේ. කියන්නේ මෙන්න මේ P කියන එක AB වල මධ්‍ය ලක්ෂ්‍ය උනේ මෙන්න මේ දෙක සමාන්තර නිසා. ඉතින් ඊට පස්සේ BC සමාන 8 cm කියලා අරගෙන තියෙනවා. අපි ඊගා ප්‍රශ්නේ බලමු. ඔන්න ප්‍රශ්නේ. ත්‍රිකෝණී ත්‍රිකෝණාකාර හරස්කඩක්
සහිත රිජු ප්‍රිස්මයක ප්‍රිස්මයක් රූපය දක්වා ඇත. ප්‍රිස්මයේ මුහුණතක හැඩයක් නොවන රූපය කුමක්ද කියලා අහනවා. ඉතින් මේකේ මෙන්න මේ 3D වයින් ඉතින් පේපරේ හම්බෙලා නැහැ. මේක වලට උගන්නන්න ඕනේ ඉඳ මන් දැම්මේ. ඉතින් ඒක දිහා බලන්න නැතුව මුලින්ම මේක බලන්න. ඉතින් මේකේ අංක 1 කියන්නේ ත්‍රිකෝණයක් කියන එක ප්‍රිස්මයක තියෙනවා. ඍජු ප්‍රිස්මයක් නේ ප්‍රිස්මයක තියෙනවා. ඒක සාධාරණයි. ඒ වගේ මේ සමාන්තරාශය පැත්තකින් තියමු. සමචතුරාශයක් වෙන්නත් පුළුවන්, ඍජුකෝණාශයක් වෙන්නත් පුළුවන්. මේ දෙකම තියෙන්න පුළුවන්. හැබැයි සමාන්තරාශයක් තියනවද ළමයි? පොඩ්ඩක් විභාග වෙලාවේ මේක ඔළුවෙන් මතක් කරලා හිතලා ඔයාගේ අතේ ප්‍රිස්මයක් තියෙනවා කියලා හිතාගෙන ඒක කල්පනා කරන්න ඕනේ. දැන් මෙතන නම් 3D වලින් හදලා තියෙන නිසා අපිට හරවලා බලන්න පුළුවන්. ඔන්න බලන්න ත්‍රිකෝණ තියෙනවා. මෙතන ත්‍රිකෝණ තියෙනවා. ඔන්න ඍජුකෝණාශයක් තියෙනවා. මෙතන ඍජුකෝණාශය, මෙතන ඍජුකෝණාශය. ඔන්න ඍජුකෝණාශය තමයි තියෙන්නේ. සමාන්තරාශයක් මේ හැංගිච්ච නැකවත් තියෙනවද කියලා බලන්න. කොහෙවත් නැහැ. එහෙනම් සමාන්තරාශයක් නැහැ. එහෙනම් මේක අහන්නේ ප්‍රිස්මයේ මුහුණතක හැඩයක් නොවන රූපය තෝරන්න කියලා කියනවා. මෙන්න මේ දෙක. ඒකලා කියන්නේ සමාන්තරාශය. සමාන්තරාශය දුන්නා පස්සේ උත්තරය හරි. ඔන්න හින්ට් එකක් උදියදී හින්ට් නම් වැඩක් නැහැ දැන්. මේ ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හා ඍජුකෝණාශාකාර මුහුණක් පමණක් ඇත කියලා කියනවා. පියවරක උදියදී මුහුණත් සමානයි ත්‍රිකෝණ දන ඍජුකෝණාශය කියලා. ඒකදී අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. මේ දෙක විතරක් තියෙනවා. පිළිතුර දෙක සමාන්තරාශය. ඊගා ප්‍රශ්නේ අපි බලමු. 2x වර්ග ධන 3x ධන 1 ප්‍රකාශනයේ x සාධකයක් x ධන 1 වේ. අනෙක් සාධකය සොයන්න කියලා කියනවා. ඉතින් මේක 2x මුල තියෙන හින්දා අනිවාර්යයෙන්ම 2x එකක් තියෙන්න ඕනේ. ඒ වගේ මේ ධන ලකුණු තියෙන හින්දා මේකේ ඍණ ලකුණක් එන්න විදියක් නැහැ. මෙතන මේ තියෙන ධනනේ. ඒ හින්දා ඍණ ලකුණක් එන්න විදියක් නැහැ. එහෙනම් කෙලිම උත්තරය මෙන්න මේක. අපි මේක හදන විදියක් බලමු. හින්ට් එකකුත් දීලා තියෙනවා. ඉතින් මගේ මනෝමයෙන් ටක් ගාලා ගාන හදන්න නැතුව මම උත්තරය දැම්මේ ඔයාලට ඒක හදන විදිය තේරුම් ගන්න ඕනේ නිසා. මේ වගේ දේවල් හිතෙන් අපිට අවසාන උත්තරේ එනවනේ. එහෙනම් මේ වගේ දැන් ඔයාලට පේපරේ ඉරි ගහන්න එන්නේ නැති එක සාධාරණයි. නමුත් ඔයාලට මේ වගේ අවස්ථාවකේ ටක් ගාලා ඔළුවට යන්න ඕනේ. මෙහෙම උත්තරයක් එන්නේ කියන එක ඔළුවට යන්න ඕනේ. ඒක මම ටක් ගාලා හදන විදියත් එක්ක ඔයාලට කියලාම මනෝමයෙන් හදලා උත්තරේ දැම්මේ. මම හිතනවා ඒක තේරුණා කියලා. අපි හදන විදිහත් කියලා දෙනවානේ. නමුත් අර විදිහත් පුරුදුලා තියෙනවාට කවදා හරි මොන වෙලේ හරි වමනා වෙනවා. විශේෂයෙන් වාට A level වලදී එහෙම මැත්ස් කරොත් එහෙම වාට මේ ක්‍රම අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. ඒ කියන්නේ වාට ඒ නිසා ජීවිතේ මැත්ස් පැත්තෙන් ගියොත් එහෙම මැත්ස් IT සයිඩ් වලින් ගියොත් එහෙම වාට මේවා වමනා වෙනවා. එහෙනම් අපි පියවර ටික බලමු. මේක හින්ට් එක දීලා තියෙනවා ප්‍රකාශය x ධන එකෙන් බෙදන්න කියලා. මැද පදේ 2x ධන x ලෙස සාධක කඩා ගන්න කියලා කියනවා. මොකක්ද මන්ද කියනවා මට තේරෙන්නේ නැහැ. අපි බලමු පියවර ටික. 2x වර්ග ධන 3x ධන 1 සමානයි x ධන 1 වරහන් ඊට පස්සේ ප්‍රශ්නාර්ථයක් දාලා තියෙනවා. අපි වහන්න ඕනේ ප්‍රශ්නාර්ථය. ඊගා පියවර බලමු. 2x ධන x ධන 1 ඊගා වරහන් දාලා තියෙනවා මුලට 2x. ඒ 2x දැම්මේ මෙන්න මේ 2x කියන එක x වලින් ගුණනවා පස්සේ තමයි මෙන්න මේ පළවෙනි පදය 2x වර්ග කියන එක හැදෙන්නේ. එහෙනම් 2x කියන එක දැම්මා. ඊගා ප්‍රශ්නේ අපි බලන්න ඕනේ. මෙන්න මේ 2x කියන එකෙන් ගුණ වුණා පස්සේ මෙතන 2x වෙනවා. අපිට ඒ වුණාට මැද්දේ එන්න ඕනේ 3x කියන එක. 3x එන්න නම් මෙන්න මේ x කියන එක ධන x විදියට මෙතනට එන්න ඕනේ. මෙන්න මෙතන 2x ධන 1 කියන එක දැම්මොත් මෙතන x කියන එක ගුණ වුණා පස්සේ මෙතන x වෙනවා. මෙතන 2x එකෙන් ගුණා පස්සේ මෙතන 2x දෙනවා. ඒ දෙක එකතු වුණාම 3x වෙනවා. ඊට අමතරව මෙන්න මෙතන එකනේ දැන් දාලා තියෙන්නේ. එහෙනම් එක් වතාවක එක 1යි කියලාත් එනවා. එහෙනම් අපිට අවශ්‍ය අන්තිම උත්තරය එතකොට එනවා. එහෙනම් අපි 2x ධන 1 කියලා තෝරගන්නවා. ඊළඟ පියවර විදිහට මේක දීලා තියෙනවා. ඉතින් මේ හදන විදිය ඉතින් සරලයි සුන්දරයි. ඉතින් මේ විදිහට හදන්න ඉතින් මේක තමයි තියෙන එකම ක්‍රමය. එකම ක්‍රමය කියන්න බෑ. තව ක්‍රම තියෙනවා. ලේසිම ක්‍රමය මේක. එහෙනම් ඊගා පියවර කියලා මොකක්ද දීලා තියෙනවා? ඊගා ප්‍රශ්නේ බලමු. ඉතින් ඔන්න ප්‍රශ්නයක් දීලා තියෙනවා. දැක්ක ගාම් බය හිතනවා. ඒ වුණාට මේවා හරි ලේසි ප්‍රශ්න. ඕ කේන්ද්‍රයේ වූ වෘත්තයේ අත්‍යාවර්ත AOC කෝණය. AOC. මෙන්න මේක 240යි කියලා කියනවා. ඒක මාක් කරලම තියෙනවා. අංක 1 ABC කෝණය සහ ABC කෝණය. මෙන්න මේ කෝණය. අංක 2 ADC කෝණය සොයන්න කියලා කියනවා. ADC කෝණය. මේ තියෙන ADC කෝණය සොයන්න කියලා කියනවා. ඉතින් ප්‍රමේයන් ටික දන්නවනම් මේවා ලේසි වැඩ. ඉතින් සමහරවිට නම් තීරණය මතක නැතුව ඇති. මම මේක හින්ට් එකකින් ප්‍රත්‍යාවර්ත කෝණයේ පරිධියේ කෝණය මෙන් දෙගුණයක් කියලා කියනවා. ප්‍රත්‍යාවර්ත කෝණය මෙන්න මේක පරිධියේ කෝණය මෙන් දෙගුණයක් කියලා කියනවා. පරිධියේ කෝණය. මෙන්න මේ 240ට සඳහන් වෙනවා මෙන්න මේ කෝණය. ඒකට
ඉස්සෙන් තියෙන මෙන්න මේක තමයි මේක ප්‍රත්‍යාවර්ත කෝණයනේ. මෙන්න මේක තමයි අපිට අවශ්‍ය කෝණය. ගන්න ඕනේ කෝණයත් මේක තමයි පරිධිය මත කෝණය කියලා හඳුන්වන පරිධිය මත කෝණය කියලා හැඳින්වෙන්නේ. මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා. ඒ කියන්නේ මෙන්න මේ කෝණය වගේ දෙගුණයක් වෙනවා මෙන්න මේ කෝණය කියලා තමයි මේක ප්‍රමේයයක්. මතක තියාගන්න. මෙන්න මේ මධ්‍ය ලක්ෂයේ ඉඳන් මේ ආකාරයට පස්සේ මෙන්න මෙතන හැදෙන කෝණය තියෙනවා. මෙන්න මේක ප්‍රත්‍යාවර්ත කෝණය කියන්නේ මේකට මෙන්න මේ අගයෙන් භාගයක් තමයි මෙන්න මෙතන එන කෝණය. එහෙම නැත්නම් මේ කෝණය වගේ දෙගුණයක් මෙන්න මෙතන ප්‍රත්‍යාවර්ත කෝණයට එනවා. මෙතන එන කෝණයට ඉස්සෙන් තියෙන කෝණය තියෙනවානේ. ඒ කෝණයට සම්මුඛ කෝණය. මේ තියෙන්නේ මෙන්න මෙතන ABC කියන කෝණය. එහෙනම් මේක මෙතන 240යි නම් මෙන්න මේක එකෙන් භාගයක් වෙන්න එපා. එහෙනම් මෙතන අංශක 120යි. එහෙනම් ABC කෝණය අංශක 120යි. අපිට ආව පළවෙනි එකට උත්තරේ 120යි. 120 තියෙන දෙකක් තියෙනවා. ඊගා උත්තරේ ඕනනම් ඉතින් අපිට මේ ඉදි ගහන එකක් ඉඳලා කෙලිම 60 කියලා ගහන්න පුළුවන්. මොකද බැලුම වුණත් මෙන්න මේකට වඩා මේක පොඩි කියලා පේන නිසා. නමුත් ඒක හදන විදිහ අපි දැනගෙන ඉන්න එපා. මට කියන්න මේක වෘත්ත චතුරස්‍රයක් නිසා මෙන්න මෙතන 120යි නම් මෙන්න මෙතන කීයද කියලා කියන්න. අපි දන්නවා ප්‍රමේයයක් වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණවල ඓක්‍යය අංශක 180යි. එහෙනම් මෙන්න මෙතනයි කෝණ දෙක එකතු අංශක 180යි. ABC කෝණය අංශක 120ක් නිසා 180න් 120ක් අඩු වුණාම අපිට මෙන්න මේ ADC කියන කෝණය හම්බ වෙනවා. ඒ කියන්නේ අංශක 60යි. අංශක 120 සහ අංශක 60 අපිට උත්තරේ එනවා. විසඳුමේ පියවර ටික තියෙනවා ඕනනම් 240 බෙදීම 2 කියලා අපි අර ප්‍රමේයයෙන් අරගෙන තියෙනවා. ඔන්න ප්‍රමේයත් අඳුන්වලා දීලා තියෙනවා. ප්‍රත්‍යාවර්ත AOC සමානයි 240 අංශක මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය මෙයයි. මේ 240 ප්‍රත්‍යාවර්ත කෝණය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ ABC කියන කෝණය. පරිධිය ඊට අනුරූප කෝණය D. B කෝණය සෑදෙන්නේ මේජර් ඡාපය ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත නොවන මගින් කියලා කියනවා. D එක ඒක වැඩි හිතන්න යන්න එපා. නමුත් අපිට අවශ්‍ය දේ තියෙනවා ප්‍රත්‍යාවර්ත කෝණය මගින් කේන්ද්‍රය ආපාතනය කරන කෝණය තමයි මෙන්න මේ ABC කියන කෝණය. එන ඒක අංශක 120යි. ඒ කියන්නේ 240න් භාගයයි. ඒ කියන්නේ ප්‍රත්‍යාවර්ත කෝණයෙන් භාගයයි. ඊගා පියවර අපිට දීලා තියෙනවා ADC කෝණය. ඒ කියන්නේ උඩ කෝණය 360න් 240ක් අඩු කරලා තියෙනවා. ඊට පස්සේ ඒක දෙකෙන් බෙදලා තියෙනවා. ඉතින් මේක අරගෙන තියෙන්නේ මං හදපු විදිහ නෙමෙයි. ඉතින් මේ ක්‍රමයක් හරි නිවැරදි. ඉතින් මේක මෙයා අරගෙන තියෙන්නේ 360න් 240ක් අඩු කරාට පස්සේ අපිට එනවා මෙන්න මෙතන තියෙන කෝණය. ඒ කියන්නේ 120යි අංශක. මෙතන අංශක 120යි කියලා කියන්නේ මෙන්න මේ 240 නිසා මෙතන 120 මෙතන 120 වුණා වගේම මෙන්න මෙතන ප්‍රත්‍යාවර්ත කෝණයේ විදිය දැක්කම මෙන්න මෙතන ඒකෙන් භාගයක් වෙන්න ඕනේ. එහෙනම් මේක මෙතන 120 නම් මේක අංශක 60. හරිම සරලයි. ඉතින් S2 සුද්ධ වෙලා තිබ්බනම් මේ ඔක්කොම ටික ලේසියෙන් ගණන් හදන්න පුළුවන්. ඊගා ප්‍රශ්නේ බලමු. ඔන්න 20 වෙනි ප්‍රශ්නය. ඉතින් මෙව අමාරුයිද? බිංදුව 2 සහ පහ 2 ලක්ෂ හරහා යන සරල රේඛාවේ අනුක්‍රමණය සහ අන්තක්ඛණ්ඩය සොයන්න කියලා කියනවා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? මේකේ තියෙන ඇන්ගල් එක. අර ඇදේට යන එක ඔන්න ඔය සිද්ධියනේ. එහෙනම් අපි ඇන්ගල් එක හොයන්නේ y කණ්ඩාංග වෙනස බෙදීම x කණ්ඩාංග වෙනස. අපි හින්ටක බලමු. මැද ලක්ෂ දෙකේ y කණ්ඩාංග සමාන බැවි මේ තිරස් රේඛාව. ඔන්න කතාවක් කියනවා. y කණ්ඩාංග y කණ්ඩාංග මේ තියෙන්නේ 2 කියනක y කණ්ඩාංගය. මෙතනත් 2 කියලා තියෙනවා. එහෙනම් මේ දෙකේ y කණ්ඩාංග සමානයි. එහෙනම් යම් ප්‍රස්ථාරයක y කණ්ඩාංග වෙනසක් නැත්නම් ඒක තිරස් රේඛාවක්. ඒ වගේම x කණ්ඩාංග වෙනසක් නැත්නම් ඒක සිරස් රේඛාවක්. මේක කටපාඩම් කරන්න ඕනේ ඔයාලා මනසින් හදාගන්න. මේ වගේ මොකක් හරි සංඛ්‍යා රේඛාවක් ගත්තා පස්සේ රේඛාවේ ලක්ෂ දෙකක් හිතාගත්තා පස්සේ ඒකට බලන්න මේ මේක y කණ්ඩාංගය 2 කියලා තියෙනවා. මේ 2 ලක්ෂ යාවෙද්දි ඔක හැමතැනම 2 තමයි තියෙන්නේ. ඒක මේක තනි තිරස් රේඛාවක් බවට පත් වෙනවා. ඒක තනි තිරස් රේඛාවක් බවට පත් වෙනවා කියන්නේ කෙලින්ම m සමාන බිඳුවයි කියලා දාන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා මේක හදලා බලන්න පුළුවන්. බිඳුව තියෙන ඉන්නේ බිඳුව තමයි. මොකද තිරස් රේඛාව නේ ඒක ඇන්ගල් එක නැහැනේ. ඒකයි මම කෙලින්ම බිඳුව දාන්න පුළුවන් කියලා කිව්වේ. ඉතින් මේක y කණ්ඩාංග වෙනස එනවා 2 ඍණ 2 කියලා. පල්ලෙහා එනවා පහ ඍණ බිඳුව කියලා. එන උඩ බිඳුවේ පල්ලෙහා පහයි බිඳුව බෙදීම පහ සමානයි බිඳුව. එච්චර කතාන්දරයක් නැහැ. මේක ඇන්ගල් එකක් නැහැ කියන්නේ කෙලින්ම බිඳුවයි කියලා දාන්න පුළුවන්. පියවර ටික ඕනනම් බලමු. ඔන්න බලන y කණ්ඩාංග වෙනස අරගෙන තියෙනවා x කණ්ඩාංග වෙනසෙන් බෙදලා තියෙනවා 2 ඍණ 2 බෙදීම පහ ඍණ බිඳුව.
සමානයි බිඳුව. ඉතින් c සමානයි 2යි කියලා දීලා තියෙනවා. අන්තක් ඛණ්ඩය කියන්නේ මොකක්ද කියලා වලට කියන්න බැරුව කියන්නේ. රේඛාව y අක්ෂයේ කපන තැනට තමයි අන්තක් ඛණ්ඩය කියලා කියන්නේ. අන්තක් ඛණ්ඩය ඛණ්ඩය කියන එකේ ඛණ්ඩනය කියන වචනේ කියවෙනවනේ. එහෙනම් y ඛණ්ඩාංකය ඛණ්ඩනය වෙලා තියෙන්නේ. ඒ කියන්නේ උපිලා තියෙන තැන තමයි අන්තක් ඛණ්ඩය තියෙන්නේ. අන්තක් ඛණ්ඩය අනුක්‍රමණයනේ පැටලෙන්නේ. එහෙනම් අනුක්‍රමණය කියන්නේ අන්තක් ඛණ්ඩය නෙමෙයිනේ. අන්තක් ඛණ්ඩය කියන මතකයි නම් අනුක්‍රමණය කියන්නේ අනිත් එක. අනිත් එක කියන්නේ ඇන්ගල් එක. අනුක්‍රමණය කියන්නේ ඒකේ තියෙන ඇන්ගල් එක. එහෙනම් අපි ඊගා ප්‍රශ්නේ බලමු. ඉතින් 21 වෙනි ප්‍රශ්නේ. දැන් ඔයාලා ප්‍රශ්න 25ක්ම ඉවර කරලා තියෙනවා. සුබ පැතුම්. ඉතින් හරිම ලේසි නේද? තාමත් ඉතින් කමෙන්ට් එකක්වත් දැම්මේ නැත්නම් ඉතින් අඩුම තරමේ subscribe කරලා like එකක්වත් දාන්න වීඩියෝ එකට. නැත්නම් පවුනේ මටත් වීඩියෝ දාන්න හිතෙන්නේ නැහැ ඊට පස්සේ. මෙවුවා මේ හදන්නත් කොච්චර මහන්සි වෙනවද? එහෙනම් පොඩි උදාවක් කරන්න මට. ඔන්න 21 වෙනි ප්‍රශ්නේ කියනවා සමබර ධාතු කැටයක්. ඒ කියන්නේ සාධාරණ ධාතු කැටයක්. ඇති 6 2 2 3 2 4 2 ලෙස අංක යොදා ඇත. මේ උඩ දැමුව විට ප්‍රථමක සංඛ්‍යාවක් ලැබීමේ සම්භාවිතාවය සොයන්න කියලා කියනවා. ප්‍රථමක සංඛ්‍යාවක් කියන්නේ මොකක්ද කියලා මගෙන් අහන්න එපා. දැන් ඔයාලා ඕලෙවල් ළමෙක් නිසා. කවන්නේ දන් දෙක කටියට මම කියාගෙන යන්න. ප්‍රථමක සංඛ්‍යාව කියලා කියන්නේ ඒ සංඛ්‍යාව උදාහරණයක් විදිහට හිතන්නකෝ 2 කියලා. එහෙනම් 2 කියන සංඛ්‍යාව බෙදෙන්න පුළුවන් 2නුයි 1නුයි විතරයි. දැන් 2 කියන සංඛ්‍යාව වෙන සංඛ්‍යාවකින් බෙදන්න බෑ. 2 කියන සංඛ්‍යාව 2කින් බෙදන්න පුළුවන්. 2කින් බෙදුවොත් උත්තරේ එනවා 1 කියලා. 2 කියන සංඛ්‍යාව 1කින් බෙදන්න පුළුවන්. එහෙම වුණොත් උත්තරේ එනවා 1යි කියලා. 2 කියන සංඛ්‍යාව බිංදුවෙන් බෙදන්න බැයිද සර් කියලා අහන්න එපා. මොකද ඒක ගණිතයේ කරන්න බැරි දෙයක්. කිසිම සංඛ්‍යාවක් බිංදුවෙන් බෙදන්න බෑ. ඒ නීතිය. එතකොට ප්‍රථමක සංඛ්‍යාව කියන්නේ කිසිම සංඛ්‍යාවකින් බෙදන්න බෑ කියලා නිකන් දල වශයෙන් හිතා ගන්න. නමුත් බෙදන්න පුළුවන් තමන්ගේම සංඛ්‍යාව වෙනුයි එකනුයි. ප්‍රථම සංඛ්‍යාව කියන්නේ ඒක. එහෙනම් 2 3 4 කියන ගන්න පුළුවන්ද? බෑ. 4 කියන එක අපිට 4ෙන් බෙදන්න පුළුවන්, 1ෙන් බෙදන්න පුළුවන්, ඒ වගේම 2ෙන් බෙදන්නත් පුළුවන්. එහෙනම් ඒක ප්‍රථම සංඛ්‍යාවක් නෙමෙයි. පහ ගන්න පුළුවන්. 6 ගන්න බෑ. 6 3ෙන් බෙදනවානේ. හරියන්නේ. 7 ගන්න පුළුවන්. 8 බෑ, 9 බෑ, 10 බෑ, 11 පුළුවන්. ඔය විදිහට දිගටම ප්‍රථම සංඛ්‍යාව තියෙනවා අනන්තය දක්වාම. ඉතින් මේ මෙතන තියෙන ප්‍රථම සංඛ්‍යාව ටික බලන්න. 2 තියෙනවා. 2 දෙකක් තියෙනවා. 3 දෙකක් තියෙනවා. ඇති 6ක් තියෙනවා. එහෙනම් මේක සම්භාවිත වෙන කියන්නේ ප්‍රථම සංඛ්‍යාව ලැබීමේ සම්භාවිතාව. එහෙනම් 6න් 4ක්ම ප්‍රථම සංඛ්‍යාව. එහෙනම් 6න් 4යි කියලා ලියන්න ඕනේ. ඒ කියන්නේ 4 බෙදීම 6. සමාන අපේ මේක ලියන්න පුළුවන් 2 බෙදීම 3 කියලා. මේ තියෙන උත්තරේ. හින්ට් එක දුන්න දීලා තියෙනවා. ප්‍රථම සංඛ්‍යාව වන්නේ 2 සහ 3 පමණයි. මුහුණුවත් ගණන 4යි. පියවර ටිකක් තියෙනවා 2 3 තියෙනවා. ඉතින් මේවා දැන් වැඩක් නැහැ. අපි දන්නවා උත්තරේ. ඊගා ප්‍රශ්නේ බලමු. ඉතින් මේ විදිහට අපිට මේකේ කියනවා ඒ කේන්ද්‍රය වූ වෘත්තයේ මේ තියෙන්නේ ඒ නෙමෙයි O කේන්ද්‍රය වූ වෘත්තයේ PQRS වෘත්ත චතුරස්‍රය. PQRS වෘත්ත චතුරස්‍රය. හරි. SR පාදයේ T ටෙක් දිග්කර ඇත. RS තියෙනවා. මේක T මෙතන T T වෙනකන් දිග් කරලා තියෙනවලු. රූපයේ තොරතුරු අණුව y අගය සොයන්න කියලා කියනවා. කොයි මේ දින y. මේක අගය තමයි හොයන්න කියලා කියන්නේ. මම මේක කියන්නම්. මුලින්ම හදන විදිය මම කියාගෙන යන්න. ඉතින් මේක වෘත්ත චතුරස්‍රය කියපු ගාම ඔයාලා මතක් වෙනවා වෘත්ත චතුරස්‍රයක ලක්ෂණ. ඉතින් එක ලක්ෂණයක් තමයි වෘත්ත චතුරස්‍රයක සම්මුඛ කෝණ සමානයි. සම්මුඛ කෝණ වල එකතු අංශක 180යි. එහෙනම් මෙන්න මේ Q කියන තැන කෝණය ගන්න මෙන්න මේ 55 කියන. ඒ කියන්නේ මේ S කියන තැන තියෙන කෝණය එකතු කරාට පස්සේ අංශක 180ක් වෙන්න ඕනේ. ඒ වගේ මෙන්න මෙතන මේ මෙහෙම තියෙන කෝණයයි මෙන්න මේ y කියන එකත් එක්ක මෙතනට වෙනකන් එන්න ඕනේ කෝණය. මේ කෝණය එහෙම ගන්න බෑ. මේ කෝණය එහෙම සමාන වෙන්නේ වෘත්ත චතුරස්‍රයයිට වෙන්නේ PQRS කියන එකනේ. එහෙනම් මේ y කියන එකයි මෙන්න මේ තියෙන පොඩි කොටසයි එකතු කරාම ඒකට මේ කොටසත් එකතු කරලා පස්සේ එන එකතුව අංශක 180ක් වෙන්න ඕනේ. ඔය වගේ ලක්ෂණ මතක තියාගන්න. එහෙනම් අපි මුලින්ම කරනවා මෙන්න මෙතන 55 කියලා දන්නවා. එහෙනම් Q කියන කෝණය හොයාගන්න පුළුවන් 180න් 55 අඩු කරලා සරල රේඛාව මත බද්ධ කෝණනේ. එහෙනම් මෙතන කෝණය හොයාගන්නත් පුළුවන්. එහෙනම් මෙතන කෝණය අපි දැන් දන්නවා. ඉතින් ඒ වගේම අපිට ඕන හොයාගන්න පුළුවන් දැන් මේ කෝණ දෙකක් දන්නවා මෙතන කෝණයක් දන්නවා. එහෙනම් මෙන්න මේ සම්පූර්ණ කෝණය අගයත් අපිට හොයාගන්න පුළුවන්. 360 මේ කෝණ තුනේ එකතුව අඩු කරා නම්. එහෙම නැත්නම් වාට එහෙම ඕනේ නැහනේ. එළි මේක 180 මෙන්න මෙතන තියෙන කෝණය අගය අඩු කරා නම් වාට මෙන්න මේ සම්පූර්ණ කෝණය අගය එනවා. ඔය මූලික දත්ත ටික අපි දැක්ක ගාම අඳුරගත්තා. ඊගාවට අපි බලමු උත්තරේ හිතා ගන්න බැරි නම් හින්ට් එක බලමු. වෘත්ත චතුරස්‍රයක බාහිර කෝණ ඇසුරෙන් QPS හොයන්න කියලා කියනවා. QPS. ඒක අපි හොයන විදිය දැන් දන්නවා. අපි හෙව්වේ නෑ හොයන විදිය දන්නවා. කේන්ද්‍රයේ සිට ජයයට ලම්බකතාවය භාවිතා කර PMS මගින් ඉතිරි කොටස හොයන්න කියලා කියනවා. PMS මෙන්න මේ ත්‍රිකෝණය ඇසුරෙන් මෙන්න මේ කෝණය හොයලා y
අගේ හොයාගන්න කියලා කියනවා. ඉතින් අපි දැන් ගාන හදමු. මේක උත්තරේ එන්නේ අංශක 45. බලමු පියවර ටික. මුලින්ම QPS 80යි හරි එක. මේ දැන් QPS මේක 80යි. ඒ කියන්නේ 180 මේක අඩු කරලා අරගෙන තියෙනවා. එහෙම නැත්නම් කෙලිම මේ බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණය සමානයි කියලා ගන්නත් පුළුවන්. ඒකත් ක්‍රමයක්. වෘත්ත චතුරාර්ශයක හැම එකම නේ වෘත්ත චතුරාර්ශයක විතරයි මේක වෙන්නේ. ඒතර මේක අංශක 80යි. ඊගාව පියවරට කරලා තියෙනවා MPS වල අගය හොයලා තියෙනවා. MPS කෝණය කෝ MPS කෝ MPS මේ කෝණය හොයලා තියෙනවා. බලමු කොහොමද හොයලා තියෙන්නේ කියලා. 180න් 90ක් අඩු කරනවා. ඇයි 90ක් අඩු කරන්නේ? ඒ වගේම 55ක් අඩු කරලා තියෙනවා. මේ 55 අරන්තය මෙන්න මේ 90 ආවේ කොහොමද? අපිට කියන්නේ මේ 90 ආවේ කොහොමද කියලා. මෙන්න මේක ගන්නේ මෙන්න මේ වෘත්තයේ කේන්ද්‍රයේ ඉඳලා. මෙන්න මේ O කේන්ද්‍රයේ ඉඳලා. මෙන්න මේ ජ්‍යාය. ජ්‍යාය කියලා කියන්නේ මෙන්න මේ පරිධිය මත තියෙන රේඛාව. මෙන්න මේ රේඛාව. එහෙම නැත්නම් මේ ජ්‍යාය හරියට දෙකට බෙදෙන විදිහට. මේ රේඛා දෙක සමානයි. බෙදෙන විදිහට මෙන්න මේක යා කරලා තියෙන නිසා මෙන්න මේක අංශක 90යි. එහෙනම් මේක අංශක 90යි. මේ පැත්තත් 90යි. මේ පැත්තත් 90යි. එහෙනම් කෙලින්ම අපි දන්නවා මේ 180න් 55යි 90යි අඩු කරාට පස්සේ මෙන්න මෙතන පොඩි කෝණය අගයනවා. එහෙනම් ඒ කෝණය අගය 80න් අඩු කරාට පස්සේ මෙන්න මේ y අගය හොයාගන්න පුළුවන්. මේ ඊගා පියවර විදිහට මෙන්න අංශක 35 අරන් තියෙන MPS කෝණය ඊගාවට QPS කෝණය MPS කෝණය අඩු කරලා තියෙනවා. බලන්න QPS මේ සම්පූර්ණ කෝණේ MPS අඩු කරලා ඇති මේද MPS අඩු කරා. එහෙනම් 80න් 35 අඩු කරා අංශක 45යි. ඊගා ප්‍රශ්නයක් බලමු. හරිම ලේසි. A සහ B රූපවල දැක්වෙන කේන්ද්‍රික ඛණ්ඩවල ඡාප දිග සමාන වේ නම් R හි අගේ සොයන්න කියලා කියනවා. කේන්ද්‍රික දිග සමානයි කියනවා නේද? ඡාප දිග සමානයි කියනවා නේද? එහෙනම් අපි බලමු. මේක අපි ඡාප දිග හොයන සූත්‍රය මුලින් මතක් කරගන්න ඕනේ. 2πr ගුණ කිරීම 360න් θ. එහෙනම් මෙන්න මේ දෙක අපි සමාන කරන්න ඕනේ මුලින්ම. ඉතින් මේ දෙක සමාන කරලා අපි කෙලිම මේක උත්තර ටික මේ හදන විදිය පියවර ටික බලමු. මේක උත්තරේ එන්න ඕනේ 14. ඉතින් මේ උත්තරේ හදන විදිය අපි බලමු මුලින්ම. අපි දැන් මේක උත්තරේ හදන විදිය බලමු. 2πr ගුණකම 45 බෙදීම 360 සමානයි 360. ඒ වගේම LB කියන B රූපයේ ඡාප දෙක සමානයි 2π වතාවක් 7 ගුණ කිරීම 90 බෙදීම 360. ඊගා පියවර විදිය මේ LA කියන එකයි LB කියන එකයි සමාන කරනවා. ඒ සමාන කරන්නේ මේකේ ප්‍රශ්නේ දීලා තියෙනවා ඡාප දෙක සමාන. එහෙනම් 2π කැපිටල් R ගුණ කිරීම 1/8. කොහොමද 1/8 උනේ? මෙන්න මේ 45 මේ 45 කැපෙනවා 45 45 එකයි 360ට 45 ඒවා එකයි. මේ පළයත් එහෙමයි. 90යි 360යි කියන්නේ ඕනම් බින්දු බින්දු කපලා ඉන්න පුළුවන්. එහෙම නැත්නම් කෙලින්ම 90ෙන් කපන්න පුළුවන්. 90ට 90 එකයි 360ට 90 4. ඊළඟ මෙන්න මෙතන 1/4ට මෙන්න මෙතන 1/8 කියන එක බලලා මෙතන දෙකක් ඉතුරු වෙනවා. ඒ දෙකට මෙන්න මෙතන දෙක කපන්න පුළුවන් 5 කියන එක කැපෙන්න R වලට උත්තරයක් එනවා සෙන්ටිමීටර් 14යි කියලා. අපි 24 වෙනි ප්‍රශ්නේ බලමු. ඔන්න න්‍යාස වලින් ප්‍රශ්නේ ඇවිල්ලා තියෙනවා. ඊළඟට D ඇති න්‍යාස එකතු කිරීමෙන් x සහ y හි අගයන් සොයන්න කියලා කියනවා. අපි මේක හින්ට් එක බලලා ඉමු. අනුරූප අවයව එකතු කර දකුණු පස්ස ඇති අනුරූප අවයව වලට සමාන කරන්න කියලා කියනවා. කිසි කරන්න දෙයක් නැහැ. මේක මේ එකතු කරන්න තියෙන්නේ ගුණ කරන්න නෙමෙයි. ගුණ ගන්න වලට එන්නෙත් නැහැ. ගුණ ගන්න આવුත් මොනවා ටික වේද ඒකත් ඉතින් මේ පුඩ පැටලනවා විතරයි. නමුත් ඒක ලේසි. මොනවා එකතු කරන්න තියෙන්නේ. එහෙනම් අපි බලමු මුලින්ම මෙන්න මේවා අපි එකතු කරගෙන යන්න තියෙන්නේ. මේ පැති මේ පැති ඔක්කොම එන්නේ න්‍යාස තියෙන සමානයිනේ මේ එක විදිහෙන් තියෙන්නේ. එහෙනම් අපි මේ දැන් මේ x කියන එක මෙතනින් හොයාගන්න තියෙනවා. මේ මීටර් සමානුපාතික මේ පැත්තේ තියෙනවා ටික බලන්න ඕනේ. මේ x ට සමානුපාතිකව තියෙනවා මෙතන ඍණ එක තියෙනවා මෙතන දෙක තියෙනවා. මෙතන ධන ලකුණක් තියෙනවා මෙතන සමාන ලකුණක් තියෙනවා. එහෙනම් දෙක ධන ඍණ එක. ඒ කියන්නේ එකයි. එහෙනම් x සමාන 1 වෙනවද? සාමාන්‍ය මේක කෙලිම තියෙනවා කියලා හිතාගෙන හදාගෙන යන්න තියෙන්නේ. අනිත් ඒවා මේ ටික විතරක් හදාගෙන යන්න තියෙන මේ පොලිමේ තියෙන ටික. දෙක ඍණ 1 සමානයි x සමාන 1යි. එහෙනම් x සමාන 1 තියෙනවා. මෙන්න මේ ප්‍රශ්න දෙකක උත්තර දෙකක තියෙනවා. y වලට උත්තරයක් ගන්න ඕනේ. මෙන්න මෙතනත් x සමාන එතකොට 1 වෙනවා මේ උඩ 1 නිසා. එහෙනම් 1 ධන y සමානයි 1 වෙන්න ඕනේ. එහෙනම් y කියන්නේ බිඳුව නේද? 1 ධන බිඳුවනේ අපව 1 වෙන්නේ. එහෙනම් x සමාන 1යි y සමානයි බිඳුව. පියවර ටිකක් දීලා තියෙනවා මේ. දෙක ඍණ 1 සමානයි 1යි x සමාන 1. එහෙනම් 1 ධන y සමාන x ඒ කියන්නේ 1 ධන y සමාන 1යි ඒ කියන්නේ y සමාන බිඳුව. අපි අපේ අන්තිම ප්‍රශ්නෙට යමු. AB සරල රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින්ද AB සරල රේඛාව තියෙනවා. ඒකට සෙන්ටිමීටර් 5ක් දුරින් තියෙනවා. ඔන්න සෙන්ටිමීටර් 5. يعني මේ රේඛාවට සෙන්ටිමීටර් 5ක් දුරින් කිව්වම මේ රේඛාව සමාන්තරව සෙන්ටිමීටර් 5ක් දුරින් තව රේඛාවක් යනවා. මේ කඩිර එහෙම ඇඳලා නැහැ වගේ ප්‍රශ්න පත්‍රේ. මේවා මම ඇඳපු ඒවා. A සහ B ලක්ෂ වලට සම දුරින්ද
B ලක්ෂ්‍ය සෙවීමට නිර්මාණය සම්පූර්ණ කරන්න කියලා කියනවා. මෙන්න මේ උඩ සමාන්තර රේඛාව වල දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ සමාන්තර රේඛාවේ තියෙන්න ඕනේ ඒ වගේම මෙන්න මේ ABට සමාන දුරින් වෙන්න ඕනේ. මෙන්න මේ ලක්ෂ්‍ය හොයන්න කියලා කියනවා. ABට සමාන දුරින් වෙන්න නම් මට කියන්නේ මේ දෙකේම සමාන දුර මුලින්ම එන්නේ කොහෙද? හිටපු ගාම. මේ දෙකේ සමාන දුර එන්නේ හරි මැද ලක්ෂ්‍ය. AB රේඛාවේ මැද ලක්ෂ්‍ය. දැන් මෙන්න මේ පාදයේ සමාන වෙන අවස්ථාව. එහෙනම් මෙතන සමාන වෙනවා. හැබැයි මේක පතයක් තියෙනවා. ඒ කියන්නේ මේක මෙතන විතරක් නෙමෙයි. මේක තව ටිකක් උඩට ගියොත් මෙන්න මේ ඇන්ගල් එකක් විදියට මෙතන එනවා. මේ පාදයක් ගත්තොත් ඒ කියන්නේ A වල ඉඳන් මෙතන තියෙන දුරයි මෙතන ඉඳන් B වලට තියෙන දුරයි සමාන වෙනවා. එතකොට මෙන්න මේ මධ්‍ය ලක්ෂ්‍ය හරහා යන රේඛාවක්. හැබැයි මේ රේඛාව එහෙනම් A B කියන ලක්ෂ්‍ය දෙකට ලම්බ සමච්ඡේදකය අඳින්න ඕන. හිතනවා මේ කියපු විදිහට තේරුණා ඇති කියලා. තව කට්ට A ලක්ෂයෙන් තියන්න ඕනේ මුලින්ම. අර A හෝ B ඕනෙකින් තියන්න පුළුවන්. අපි A ලක්ෂය ගමු. A ලක්ෂය මේ කව කට්ට දිගරින්න ඕනේ මෙන්න මේ AB රේඛාවේ මැද ලක්ෂයට වඩා වැඩි දිගක් දිගරින්න ඕනේ. ඒ කියන්නේ ඒක අනිත් කට්ට මෙන්න මේ හරියට ඊට පස්සේ කව කට්ටෙන් සාමාන්‍ය S2 පේනවා නම් ඔයාලට බලා ගන්න පුළුවන්. මේක මධ්‍ය ලක්ෂයේ යන රේඛාව නිකන් දල වශයෙන් හිතාගත්තා පස්සේ ඒක කැපෙන විදිහට ඔයා රේඛා කැලලක් පොඩියට ඒ වගේම ඊට සමානුපාතිකව මේ රේඛාවට පල්ලෙහානුත් ඇද ගන්නවා. ඒ කියන මේ පැත්තේ මේ හරිය වගේ වදිනවා. ඊට පස්සේ කව කට්ට වෙනස් කරන්නේ නැතුව ගෙනියනවා B ලක්ෂයට. B ලක්ෂය ගෙනියලා ආපහු කපනවා මෙන්න මේ මෙතන ඇඳපු රේඛාව බ්‍රස් කරලා මෙතනින් කපනවා. ඒ වගේම මේ පැත්තේ අපි ඇඳපු එක කපන්න ඕනේ. මේ විදිහට මෙතෙන් ටුක් ගාලා කපනවා. ඊට පස්සේ මේ කපපු කතිර දෙක මේ කතිර ලොකුවට ගහන්න ඕනේ. පොඩියට සාමාන්‍ය දෙකට පේන සයිස් එක තිබ්බම මේ තිර දෙක යා කරනවා. මෙන්න මේ යා කරාට පස්සේ අපිට හම්බ වෙනවා මෙන්න මේ AB රේඛාවේ ලම්බ සමච්ඡේදක. ලම්බ සමච්ඡේදකය කියන්නේ මේ AB රේඛාවට ලම්බකයි. ඒ කියන්නේ අංශක 90න් යන්නේ. ඒ වගේම මේ අනි කෙලින් උඩට යනවා. උඩට වෙන්න පුළුවන්, පල්ලෙහාට වෙන්න පුළුවන්. රේඛාව අනුව වෙනස් වෙන්න පුළුවන් පැත්තට කියලා. මේක හැටියට උඩට හෝ පල්ලෙහාට. මේ පතේ මෙන්න මේ පතේ මොන ලක්ෂය ගත්තා? උදාහරණයක් විදිහට මේ මෙතන ගමු. මේ ලක්ෂයේ ඉඳන් Aට තියෙන දුර. ඒ වගේම මේ ලක්ෂයේ ඉඳන් Bට තියෙන දුර. මෙන්න මේ දෙක සමානයි. උඩ කල්පනා කරලා බලන්න ඕනනම් වාට මේක උත්තර එහෙමද කියලා අඩියුලා තියලා මාක් කරලා මේ හරියට ඇඳලා බලන්න ඕනේ. ඒ බලනකොට ඔයාලා මේක හොයාගන්න පුළුවන්. A සහ B ලක්ෂයට සමදුරින් කියලා කියනෝනේ. එහෙනම් මේ රේඛාව මට තියෙන්න ඕනේ. ඒ වගේම AB රේඛාවට සෙන්ටිමීටර් 5 උඩින් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙන්න එහෙනම් මේ රේඛාවත් මේ අපේ ලම්බ සමච්ඡේදයක් කැපෙන ලක්ෂය තියෙනවා. මේ තියෙන ඔන්න කැපෙන ලක්ෂය තමයි P ලක්ෂය තියෙන්නේ. එහෙනම් මෙතන P මාක් කරා නම් ඔයාලට ලකුණු හම්බ වෙනවා. මෙන්න මෙතන මොනවද උත්තර වගේ මාක් කරන් තියා මේ වුණ උත්තර දාන්න ගන්න නැතිකමට දැන් කෝණ සමච්ඡේදක වැඩි කියලා කියනවා. ලක්ෂ්‍ය දෙකක් ඇසුරෙන් සමුදුවෙන් ඇත්තේ ලම්බ සමච්ඡේදකයයි රේඛාවට සමුදුවෙන් ඇත්තේ සමාන්තර රේඛාවයි කියනවා. සමාන්තර රේඛාව අඳින්න කියනවා මුලින්ම. ඊට ලම්බ සමච්ඡේදක අඳින්න කියනවා. P ඡේදයේ ලක්ෂය මාක් කරන්න කියලා කියනවා. ඔය විදිහට P වලට ඒක උද්දීලා තියෙනවා. ඉතින් congratulations ඔයාලට ප්‍රශ්න 25ම ඉවරයි. 2020 පළවෙනි කොටසේ මේ කොටස ප්‍රශ්න 25ම. ඉතින් මට පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න ඔයාලා